ඒක හරියට ඝර්ෂණ බලය කියලා කියන්නේ දැන් ඔය පිරිමි ළමයින් පුතාලට මේ අත්දැකීම ඇති. ඔය ගෑල් ළමෙක්ගෙන් කැමැත්ත ගන්න යනවා වගේ වැඩක්. දැන් ගෑල් ළමෙක්ගෙන් සාම්ප්‍රදායික ප්‍රේමයක් ගත්තොත් එහෙම දැන් ගෑල් ළමෙක්ගෙන් ඕගොල්ලෝ කැමැත්ත ගන්න ගියාම මේ තියෙන්නේ ඕගොල්ලෝ ඒ ළමයාව අයිති කරගන්න යොදන ප්‍රයත්නය. හැබැයි ඒ ළමයාට තියෙනවා ප්‍රතිරෝධයක්. ඒ තමයි දෙමව්පියන්ගෙන් සහ ඒ කියන්නේ සාම්ප්‍රදායිකව ඇති වෙන ගැටලු ටික. හරි. දැන් ඕගොල්ලෝ ගෑල් ළමෙක් දිහා බලපු ගාම මේ ළමයා හා කියන්නේ නැහනේ. ඔයාලා try කරනවා. ඒ ගෑල් ළමයා කැමති වුණත් එන්න විදිහක් නැහැ. අනිත් පැත්තේ දෙමව්පියන් විසින් ඒ ළමයා කෙරෙහි ප්‍රතිරෝධයක් ඇති කරනවා. ඔයාලා ඒ ළමයා දිහා බලන්න ගත්තාම ඒ ගෑල් ළමයාගේ දෙමව්පියෝ ඒ ළමයා ගැන වැඩිපුර බලන්න ගන්නවා. වෙනදා නිකන් පන්තිය ළඟට ගෙනල්ලා දාලා ගියා නම් මොකක් හරි ප්‍රැක්ටිස් එකකට ගෙනත් දාලා ගියා නම් දැන් එහෙම නැහැ. දැන් නිකන් එතන රැඳෙනවා. පන්තියක නම් එතන රැඳෙනවා. ඒතර සමහරලාට ඔයා ටෙක් කරන්නේ. ඔයා එනවා සයන්ස් පන්තියට. ඒතර ඔයා කැපකිරීම තවත් වැඩි කරනවා. ඔයා ටෙක් කරන්න පටන් ගත්ත උනාට දැන් මේ ළමයා ඉඳ සයන්ස් කරන්න එනවා. සයන්ස් වල එක ක්ලාස් එකකට යනවා. ඒතර මොකද වෙන්නේ? ඒ ළමයා පස්සේ ඒ ළමයාගේ දෙමව්පියොත් එන්න ගන්නවා. ඔයා පන්ති දෙකකට යනවා. ඒතර ඒ ළමයා පස්සේ දෙමව්පියෝ පන්ති දෙකට වෙනවා. ඔයා පන්ති තුනටම යනවා සබ්ජෙක්ට් තුනට සයන්ස් වල. ඒ ළමයා පස්සේ දෙමව්පියොත් එනවා. මේ වගේ වැඩක් තමයි ඝර්ෂණයේදී වෙන්නේ. මේ වස්තුව මෙහෙට චලිත වීම වළක්වන්න මේ පැත්තට ඇති කරන ප්‍රතිරෝධය. සරලව කිව්වොත් පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ඇතිවීමට යත්න දැරීමේදී ඒ සාපේක්ෂ චලිතයේ වැළැක්වීමට ඇති කරන ප්‍රතිරෝධී බලයක් තමයි ඝර්ෂණ බලය කියලා කියන්නේ. ඒ අනුව බාහිර බලයත් එක්ක ඝර්ෂණ බලයට උනත් පුතේ වැඩි වෙවි යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඔයා තලයක් මත වස්තුවක් තියලා බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරද්දී ඒ බලයට වැඩි වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. අන්නේ උපරිමය අපි හිතමුකෝ නිව්ටන් 9යි කියලා. ඔයා බාහිර බලය නිව්ටන් 10ක් කළොත් එතනින් එහාට මේ ඝර්ෂණ බලයට වැඩි වෙන්න බෑ. කොල්ලා try කරනවා දෙමාපියෝ try කරනවා කෙල්ලේ පැත්තට යන එක නවත්තන්න. හැබැයි ඉතින් කොල්ලා try කරන ප්‍රමාණය දිගටම වැඩි වෙද්දී දෙමාපියන්ට උනත් මේක නවත්තන් ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ වගේ තමයි මේ තලයටත් මේ රළුපාවිය උපයෝගී කරගෙන ප්‍රතිරෝධී බලයෙන් මේක නවත්තන්න පුළුවන් සීමාවක් තියෙනවා. බාහිර බලය එක්තරා අගයකට වඩා වැඩි වුණාට පස්සේ වස්තුව චලිත වෙන්න පටන් ගන්නවා. වස්තුව චලිත වෙන්න ගත්ත ගමන්ම වෙන්නේ පුතේ ෂණිකව අර ඝර්ෂණ බලය මදක් අඩු වෙනවා. මේ ඔන්නෝක ඝර්ෂණයේ තියෙන සුවිශේෂී ලක්ෂණය. පුතාලා ඉස්සෙල්ලම මේ ඝර්ෂණයේ තියරි ටික හරියට ඔලුවට ගන්න. ඝර්ෂණ බලය ෂණිකව මදක් අඩු වෙනවා. ඊට පස්සේ තියෙන විශේෂත්වය තමයි අපි බාහිර බලය කොච්චර වැඩි කළත් හරි බාහිර බලය කොච්චර වැඩි කළත් පුතේ ඝර්ෂණ බලය කියන එක අර උපරිම අගයට වඩා මදක් අඩු වුණානේ. එතනින් පස්සේ ආපු අගය දිගටම නියතව තියෙනවා. හරි. දැන් දෙමව්පියන්ට උනත් මේ දරුවගේ චලිතය මේ පැත්තට සිද්ධ වෙන එක නවත්තන්න ප්‍රයත්න දරන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. එක්තරා සීමාවක් දක්වා නවත්තන් ඉන්න පුළුවන්. හරි. ඊට වඩා නවත්තන් ඉන්න බෑ. එක්තරා වෙලාවකදී අර පැත්තට චලිත වෙනවා. ඒ කියලා වස්තුව චලිත වෙන්න ගත්තයි කියලා දෙමාපියෝ හොයන එක නවත්තනවද? නෑනේ. ඒ දෙමාපියෝ ඒ සම්බන්ධය දැනදැනත් හොයනවනේ. ඇයි? ඒගොල්ලන්ට ඉක්මනට ආච්චිලා සීලා වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ හින්දා ඒගොල්ලෝ හොයනවා. හරි? ඒගොල්ලෝ හොයනවා.